මගේ ජීවිතේට ආපු තවත් එක ලස්සන දවසක් තමයි අද. වෙනද වගේ පුරුද්දටම පාන්දරින්ම නැගිටලා කුස්සියේ වැඩ ටික සේරම මම ඉවර කරා. වටේටම ඇහෙන කුරුල්ලන්ගේ සද්දේ හරිම ලස්සනයි. මම දැන් මේ කරන්න හදන්නේ මගේ පුංචි ගෙදර අතු ගාලා දාන්න. අපේ බබාලා වැලිත් එක්ක සෙල්ලම් කරලා හොඳටම ගේ වටේටම වැලි පිරීලා. ඉතින් මං ඒ ටික අතු ගාලා දාන්න තමයි මේ හදන්නේ. අද නම් අහස හරිම ලස්සනයි. උදේ පාන්දර හින්දාද කියලා දන්නේ නැහැ. ඒ වුණාට අහස දිහා බලනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. නිල් අහස පුරා සුදු සලාකුරු හැම තැනම තිබෙනවා. ඒ වුණාට ඉතින් හවස 4-5 වෙද්දී නම් මේ අහස කළුම කළු කරලා තද්දට වහිනවා ඉතින් අපේ පැත්තට. මේ තමයි ඉතින් මගේ පුංචි ගේ ඇතුළ. මං හරිම ආසයි ඒ කාලේ ඉඳලා මගේ ගෙදර හරි ලස්සනට පිළිවෙලකට තියාගන්න. ඒ වුණාට දැන් ඔයාලට පේනවා ඇති මගේ ගෙදර කිසිම බඩුවක් නැහැ. අඩුම තරමේ කර්ටන් එකක්වත් දාලා නැහැ. මොකද අපේ බබාලත් එක්ක මට ඒවා පිළිවෙලකට තියාගන්න හරිම අමාරුයි. මං තියාගෙන හිටපු බඩු මුට්ටු වලින් භාගයක්ම මගේ බබාලා චූටි කාලේ කඩලා දැම්මා. ඉතින් මට ගොඩාක් දුක හිතුණා. ඒ නිසා මම සේරම ටික අයින් කරලා මුළු සාලෙම හිස් කරා. එතකොට ඉතින් බබාලට සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මගේ බඩු ටිකත් පරිස්සම් වෙනවනේ. මගේ චූටි ලේම් පැටියත් වෙනදට වඩා කලින් අද හැරෙනද කොහෙද? මගේ සද්දය ඇහිලා එයා මට ඇවිල්ලා සද්ද දානවා. ගෙදර බඩු මුට්ටු නැතත් මුළු ගේම ලස්සනට පිළිවෙලකට ඒ වගේම පිරිසිදුවට තියාගන්න පුළුවන් නම් ඊට වැඩිය දෙයක් අපිට ඕනේ නැහැනේ. මගේ ගෙදර බඩු මුට්ටු නැතත් ඉතින් මං හරියම පිරිසිදුවට තියාගන්නවා. මොකද ඒකෙන් අපිට ලෙඩ රෝග හැදෙන ප්‍රවණතාවයත් අඩු නිසා. මේ දවස්වල හවස් වෙලා වහිනවනේ ඒ වැස්ස ඉතින් රෑ වෙනකම්ම තියෙනවා. ඒ නිසා අපේ මිදුල් එහෙම ගොඩාක් මඩ වෙලා තියෙන්නේ. අතු ගන්න බැරි තරමට වෙලාවකට මඩ වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් අතු නගා ඉන්න බැරි නිසා මම පොඩ්ඩක් අතු ගාලා දාන්න තමයි හැදුවේ මේ. කොළරොඩු ටිකක් වැටිලා තිබ්බා. ගොඩක් නම් තිබ්බේ නැහැ. ලස්සනට කොළ පාටට මෙහෙම වටපිටාව තියෙද්දි හරිම ලස්සනයි නේද? වැස්ස ආශිර්වාදයක් කරගෙන මුළු පරිසරයම හරිම ලස්සන වෙලා. ඒක නම් ඉතින් කියා ගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නේ. වෙලාවකට හිතෙනවා වැස්ස කරදර කරත් අපිට නැතත් පරිසරයට නම් වැස්ස හරිම ආශිර්වාදයක් කියලා. වැස්ස විතරක් නෙමෙයි සෝබාදහමම දෙවියන් විසින් අපට දුන්න වටින දායාදයක් තමයි මම නම් හිතන්නේ. පේනව නේද ඔයාලට? පුංචි තනකොළ ගස් ඇවිල්ලා මගේ මිදුල වට කරගෙන. ඉතින් මේවා උදැල්ලෙන් නම් සුද්ධ කරන්න අමාරුයි. මොකද පොළව හොඳට උඟුරුල් වෙලා තියෙන්නේ. මේ වෙලාවේ උදැල්ලෙන් ගහනකොට පස් පිටින් තමයි කැපිලා එන්නේ. ඒ නිසා බබාලා දෙන්නන් නැති අතරේ මම මේ චූටි තනකොළ ටික අතින් උතුරලා දාන්න කියලා හිතුවා. මේ වැඩේ කරනකොට නම් හරිම ආසයි. කම්මැලිකමක් හිතෙන්නේ නැහැ. ඒ වුණාට මේ වෙලාවේ අවුවනම් ටිකක් තදයි. අවුව නිසා තමයි ඉතින් පොඩි හරි කම්මැලිකමක් ආවේ. ඒ වුණාට වැඩේ නතර කරන්න නැතුව තිබ්බ තනකොළ ගස් ටික සේරම අතින් උදුරලා දාගත්තම කොහොම හරි.
ඒ පුංචි වැඩෙනුත් මගේ මිදුලට පුංචි එළියක් අරගෙන ආවා. මොකද තණකොළ ඇවිල්ලා අඳුරු වෙලානේ තිබ්බේ මගේ මිදුලේ. ඉතින් අපේ ජීවිතෙත් මේ වගේ තමයි. පුංචි පුංචි දේවල් වලින් හරීම ලස්සනට එළිය කරගන්න පුළුවන්. අපි කාගේ ජීවිතවලත් අඳුරු පැතිකඩක් තියෙනවනේ. මිදුලේ වැඩ ටික සේරම ඉවර කරලා එනකොට නම් ටිකක් දවල් වෙලා. ඉතින් ඇත්තට මේ වෙලාවේ මට හොඳටම බඩගින්නක් ඇවිත් තිබ්බේ. මට වගේම අපේ පුංචි බබාලා දෙන්නටත්. ඉතින් ඊට පස්සේ අපි 3 දෙනාම එකතු වෙලා හොඳට ඇඟ සෝදගෙන උදේට මේ කෑම ටික කන්න තමයි ලෑස්ති වුණේ. මහ ලොකු දෙයක් නම් මං වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ පුංචියට උයපු රස මාළපිනිත් එක්ක රස බත් කටක් කෑවා. හරිම ආසාවෙන් තමයි අපි 3 දෙනා එකට ඉඳගෙන කෑම කෑවේ. මේ තමයි ඉතින් අපි 3 දෙනාම නිදහසේ ඉන්න වෙලාව. මායි බබාලා දෙන්නයි එකතු වෙලා මේ ඉතින් පුංචි සෙල්ලම් කරනවා. ඒ දෙන්නටත් කොච්චර හරි ඕන සෙල්ලම් කරන්න. ඉතින් එලි පහලියට යන්න බෑ. මොකද මේ දෙන්නා පාරට යන නිසා අපි 3 දෙනා ගේ ඇතුළට වෙලා මොනවා හරි සෙල්ලම් කරනවා. අපි මේ සෙල්ලම් කරන අතරේ මේ දෙන්නගේ පුංචි රණ්ඩුත් යනවා. ඉතින් ඒ වලිත් බේරගෙන කොහොම හරි අපි 3 දෙනා ටිකක් වෙලා සෙල්ලම් කරා. පුංචි අයත් එක්ක දවසක වෙනකොට වෙලාව යනව හොයාගන්නවත් බෑ. ඉතින් මේ කට්ටියත් එක්ක මමත් හරියට අවුරුදු 2 පුංචි ළමයෙක් වගේ හැසිරෙන්න ඕන. නැත්තම් ඉතින් මෙයාලත් එක්ක ඉන්න හම්බෙන්නේ නැහැ. ඔන්න ඉතින් අපි අතුරු මිතුරු කරනවා. අපේ චූටියා තමයි ගොඩාක්ම දඟ. අපේ සද්දෙට පුංචි ලේම් පැටියටත් උඩට වෙලා ඉන්න බැරුව කෑ ගහනවා. ඉතින් මං එයාවත් අපි ගාවට ගත්තා. ඔන්න ඉතින් කතාවෙන් වෙලාව ගෙවුණා දන්නේම නැහැ. ඇත්තටම ඉතින් මෙච්චර වෙලාවක් අපි දිහා බලාගෙන අපිත් එක්ක හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේම ආයෙම දවසක මම එන්නම්. සුබ දවසක්.